ඈ කොහෙද යන්නේ? අපායි. පේනවද? මම පේනවද? ඈ මම දුන්නා නේද? ඈ අනේ වාට අත්පත් කියලා. මොරියන් ඈ අන්න කොයි වගේ කෙනෙක්ද කියලා බලන්න. Under the mind. ආයුබෝවන් ඔබ සැමට තෙරුවන් සරණයි. බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා නිදන් සම්බන්ධයෙන් විස්තරයක් පළ කරනා ලෙසට. ඉතින් ඔබේ දැනුම උදෙසා මෙන්ම නොමග නොයා සිටින්න. අද මා මෙම වීඩියෝවෙන් නිදන් සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් කිරීමට සූදානම්. රැඳී සිටින්න දිගටම. Under the mind. In a world where the sun walked the earth, මේවා පිළිබඳව බොහෝ අය උනන්දු. තමාට හිමි හෝ අහිමි නිදන් කුමන අයුරකින් හෝ ගැනීමට බොහෝ දෙනා උත්සුක වන නිසාය. ඒ ආශාවට අනිකා පරයමින් නැගී සිටීමට පුරාණයේ මිනිසුන් තම වස්තුව සංකවා තැබීමට මතු යලි තමන් හෝ මතු පරපුර සඳහා ප්‍රයෝජනය උදෙසා එම වස්තුන් ආරක්ෂිතව තබා කලක ප්‍රයෝජනයකට ගැනීමට යැයි කියවනක් තිබේ. රටක් රාජ්‍යයක් කඩා වැටීමකදී එම රට හෝ රාජ්‍ය යළි ගොඩනැගීම සඳහාද මෙම නිදන් තැන්පත් කළා යැයි කියවේ. මෙම නිදන් ඇති නියම ස්ථාන රැගත් ග්‍රන්ථයක්ද ඇත. ඒ නිදන් වදුලයි. එහෙත් එය ප්‍රසිද්ධ නිදන් පමණි. අප්‍රකට නිදන් වස්තුන් අපමණය. ඔබ මේ දකින්නේ එම නිදන්වල සත්‍ය ඡායාරූප කිහිපයකි. නැහැ. පුරාණයේ මිනිසුන් රත්තරන් මෙන්ම මුතුමැණික් වැනි දෑද ආරක්ෂාව පිණිස පොළොව යට මෙන්ම ඇතැම් අය ඉඩමේ හෝ නිවස ඇතුළත වල දමනා ලදී. එකල අද මෙන් නොව ගෙබිම මැටි නිසාත් එම භූමියේ මුට්ටියක හෝ භාජනයක බහා තැන්පත් කරනා ලදී. ඒ නිදන් නොව නිදන් සහ තැන්පත් කළ වස්තුන් යන දෙය දෙකක්ය. අප්‍රකට නිදන් බොහෝමයක් තවමත් ජීවමානව පවතී. මේ සඳහා නීති රීති තිබුණත් ලකුණු ඇතත් මෙම ඇතැම් ලකුණු සහ නීති රීති ඒ සඳහා ආශා කරන අයවලුන් නොමග යැවීමට භාවිතා වන්නකි. උදාහරණයක් ලෙස තලගොයෙක් ගලක හෝ ගල් කුලක කොටා ඇතනම් එම සත්වයා බලා සිටින්නේ නිදානේ ඇති දිශාවේ. ඒ මිනිසුන් නොමග යැවීමට පුරාණ මිනිසුන් යෙදූ උපක්‍රමය. පුරාණ මිනිසුන් එතරම් සූක්ෂමය. මෙම වස්තුන් වලට ආශා කරන
අමනුෂ්‍ය කොට්ටාසද සිටී. ඔවුන් බහිරවයන් ලෙස හඳුන්වයි. ඔවුන් දැඩිසේ මෙම වස්තුන් වලට ආශා කරයි. බොහෝ නිදන් ගැනීම පොලිසියට හසු වන්නේ මෙම බහිරවයන් මෙය රැකීමට උපරිම තම සියලු බලය භාවිතා කිරීමයි. මිනිස් සිතකට සිතිවිලි වලින් පවා බලපෑම් කර ඒවා වළක්වයි. ඇතැම් අය අඳුන් ශාස්ත්‍ර නිමිති බැලුවත් ඒවාද බොහෝ නොමග යැවීමට කටයුතු වේ. එසේ හේයින් නිදන් ගැනීමට සිතීමම ඔබ ලක්ෂ වාරයක් සිටිය යුතු කරුණකි. නිදානය ගොඩගන්නා අවස්ථාවේ අඳුනෙන් බලනා අයට වස්තු තණ්හාව නිසා එම වස්තුන් අහිමිව ගිය හැටි මා අසා ඇත්තෙමි. එම වස්තුන් ඔබට හිමිදැයි ඔබ සිටිය යුතුයි. නිදන් හිමි නම් ඔබට නියමිත සුදුසු කාලයේ එම නිමිති පහළවනවා ඇත. ඒවා සමහරක් නම් උදාහරණ වශයෙන් පිරිත් ඇසීම. මුලදී සිහිනෙන් මෙන් රාත්‍රියේදී පිරිත් ඇසේ. කලක් ගතවද්දී දහවලත් පිරිත් ඇසේ. පසුව අදාළ ස්ථාන වෙත ඔබව සිහිනෙන් රැගෙන යයි. ඒ මන් සලකුණු ඔබ නිවැරදිව මතක තබා ගත යුතුයි. යන පිළිවෙලද යන විදිහද ඔබට පවසයි. ඇති වස්තුන්ද ඒවායින් කළ යුතු දෑද පෙන්වයි. ඔබ සිහිනයක් යැයි සිතා අමතක කරලයි. ඒ පිළිබඳව ඔබේ නොදන්නා කමට වන්නා වූ දෙයකි. ඒ නිදානය උරුමයට දැනෙන ලක්ෂණ වලින් කිහිපයකි. මේවා නම් ඔබව නොමග යැවීමට සහ බහිරවයන් සතුටු කිරීමට පමණයි. ඒවා මන්ත්‍ර නීති නිසා ඕනෑම මන්ත්‍ර කරුණක් සඳහා මෙම පුද, ගොටු, තටු, පුරුටු, සුවඳ යන දෑ භාවිතයට ගනී. මේවා සියල්ල මන්ත්‍ර සඳහා වන නීතිය. ඒ මන්ත්‍ර වැඩ කරන්නේද අමනුෂ්‍ය ආත්ම සහ විශ්වයේ එක්තරා බලයක් පුරාණ ඍෂිවරයන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයක් නිසාය. නිදන් ගැනීමේදී ඔබට ඔබේ සියලු වර්ගයේම නැසෙන්නට තිබෙන අවදානම 100,000කින් පමණ වැඩිය. වස්තුව ගැනීමේදී තණ්හාව අනිවාර්යෙන් ඉවත දැමිය යුතුමය. එක් අයෙකෝ තණ්හා සිටුවේ නම් ඔහුගේත් අනිකාගේ විනාශය වේ. ඔබට එම වස්තුන් උරුම හෝ හිමි නොමැති නම් ඉන් ඉවත් වන්න. මන්ද වස්තුන් යැයි කියා බොහෝ ප්‍රසිද්ධ ඇඳුරන් පවා අඳුන් බලන්නන්ද නොමග ගොස් ඇතැම් අය මේ වන විට බලපලට ගොස් ආවර වී ඇති නිසා ඔබ රූපවාහිනී ප්‍රවෘත්තිවල නිදන් ගැනීමට යැයි කියා හාරන ලද අය අත්අඩංගුවටපත් වූ හැටි දැක ඇත. ඒ නුසුදුසු අයවලුන්ගෙන් වස්තුව තිබේ යැයි කී දෙය නිසාය. මා එනිසයි මුලදී කීවේ බහිරවයන් කියන්නේ ඔබ සිතනවාට වඩා ඔබව නොමග යවනා කොට්ටාසය. මේ ගැන නිසි අධ්‍යයනයක් දැන සිදු කරන ඇඳුරන් හෝ පේන අඳුන් බලන්නන්ට නැත. ආශා සිතුවොත් සියල්ල විනාශ වේ. මේවා නම් ඉඩම්වල සොර සතුරන්ගෙන් හෝ තබා ගැනීමට සුදුසු ස්ථාන නොමැති විට තියෙන දේ වේ. හරියට මැණික් ඉල්ලම පසු කලක ගැන්මට සිතා එම ඉල්ලම නොගෙන අත්හරිනා ඉල්ලම් වලට නත්තිරම් යැයි කියවේ. මෙම වස්තුන්ද එම නත්තිරම් හා සමානයි. මේවා බහිරවයන්ට හෝ ප්‍රේතයන්ට උරුම නොවේ. ඒවා ඕනෑම අයෙකුට කිසිවක් නොකර ගැනීමට හැකිය. එහෙත් ඒවාට සිත් වැටී මිය ගියහොත් මරණින් මතු ඒවාට අරන් ගනී. බොහෝ දිනාට එම වස්තුන් අමතකව මිය යයි. ඒ එකල අදමෙන් ආර්ථික අර්බුද හෝ සීමිත අවශ්‍යතා පමණක් තිබූ නිසාය. වස්තුන් පිළිබඳව ඇල්මක් නොමැති නිසාය. කෙසේ නමුත් ඔබ නිදන් සහ තැන්පත් කෙරූ වස්තුන් ගැන පරීක්ෂා විය යුතුමය. ඒවා පටලවා නොගත යුතුය. ඇතැම් නිදන් ධාර්මික රටක් පාලනය කරන නායකයෙකුට හෝ රජෙකුට පමණක් පහළ වේ. ඇතැම් අංග ලක්ෂණ ඇති අයවලුන්ටද උරුමකම් කිව හැක. ඒවා ගත්තත් බහිරවයන් හා විශ්වය විසින් ආරක්ෂා කර දෙයි.
සමහර අයවලුනට වස්තුන් ගැන ඇඟට දැනීමක් ලැබේ. එහෙත් ඒ කුමක්දැයි වටහා ගැනීමට නොහැකි නිසා ඒ පසුපස නොයයි. කෙසේ නමුත් නිදන් ගැන ඔබට කිසියම් දැනුමක් ලැබෙනු ඇත. මේ ගැන නැවත නැවත අහන්න. ශාස්ත්‍රවලින් පේනවලින් කීවත් ඔබට හිමිවනතුරු නිදන් ගැනීමට උත්සාහ නොගන්න. මාගේ ඒකායන අරමුණ ඔබව කපටි මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීමයි. ඔබ නිදන් ගැන සිතනවා නම් ඔබට යනලොව ඉදිරි අසුන සූදානම්. අපි තවත් මෙවැනිම වීඩියෝවකින් මුණ ගැසෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. Under the mind.